දැන් අපි දන්නවා මැහුම් උපකරණ කියන්නේ මොනවද කියලා. මැහුම් උපකරණ කියන්නේ ඒ මැහුම් ක්‍රියාවලියේදී භාවිතා කරන උපකරණ වලට. මොකක්ද ඒ ක්‍රියාවලිය? මම පියවර 5ක් කිව්ව මේ ක්‍රියාවලියට තියනවා කියලා. පළවෙනි එක තමයි මිමි ගැනීම. අපි මිමි ගැනීමට කියන්නේ මෙෂරින් කියලා. ඊළඟට අපි ගත්ත මිමි සකස් කරලා පතරම සකස් කරගන්නවා. අපි පතරම සකස් කරගන්නවට අපි කියන්නේ ඩ්‍රාෆ්ටින් කියලා. පැටර්න් ඩ්‍රාෆ්ටින්. ඊළඟට මේ සකස් කරගත්ත පතරම ආධාර කරගෙන අවශ්‍ය කොටස් අපි කපා ගන්නවා. අපි ඒකට කියන්නේ කටින් කියලා. ඊට පස්සේ අපි කරන්නේ අන්නේ කපාගත් කොටස් සියල්ල එකතු කරගෙන අපේ ඇඳුම මහගන්න එක. අපි ඒකට කියනවා ස්ටිචින් කියලා. ඊළඟට අවසානයේදී මේ ඇඳුමේ නිමාව, ඒ කියන්නේ අපි මහගත්ත මේ ඇඳුමේ නිමාව තවත් ලස්සන කරන්න, ඒ නිමාවේ ඇදපළුද්දක් තියෙනවනේ ඒක පවා නැති කරගන්න අපි කරන්නේ අයන් කරන එක. එහෙම නැත්නම් අපි කියන ෆිනිෂින් එක කියලා. අන්න ඔය පියවර පහේදී අපි භාවිතා කරන උපකරණ, අපිට අවශ්‍ය වෙන උපකරණ. අන්නේ උපකරණ වලට තමයි අපි මැහුම් උපකරණ කිව්වේ. අපි එහෙනම් මේ මැහුම් උපකරණ ගැන කතා කරද්දී අපි ගිය උදාහරණයට ආයම යමු. මම කිව්වා මෙන්න මේ පරිප්පු හොද්ද හදන්න අපිට අනිවාර්යෙන් ඕන වෙනවා ලිපක්. ලිපක් නැතුව ඒක ගෑස් ලිපක් වෙන්න පුළුවන්, කතාර ලිපක් වෙන්න පුළුවන්. හරිද? නැත්නම් ගල් තියලා බැඳලා පාවිච්චි කරන ලිපක් වුණත් කමක් නැහැ. හරිද? ඔන්න ඔය ලිප් වර්ග තුනෙන් මොකක්ම හරි ලිපක් අපි ගාව තියෙන්න ඕනේ. නැත්නම් අපිට මේ පරිප්පු හොද හදා ගන්න පුළුවන්ද? බැහැ. පරිප්පු හොද හදා ගන්න බෑ. එතකොට ඊළඟට අපිට ඕන වෙනවා ඇතිලියක්. ඇතිලියක්. එහෙම නැත්නම් වළඳක් ඕන වෙනව නේද? වළඳක් නැතුව අපිට මේ පරිප්පු හොද හදා ගන්න බෑ. ඒ වගේම හැන්දක් ඕන වෙනවා. හැන්දක් ඕන වෙනවා. ඔය වගේ අත්‍යවශ්‍යම ටිකක් තියෙනවනේ. අපිට මේ පරිප්පු හොද හදාගන්න අත්‍යවශ්‍යම ටිකක් තියෙනවා. අන්නේ අත්‍යවශ්‍යම ටික නැතුව අපිට මේ පරිප්පු හොද හදාගන්න බෑ. අන්න ඒ වගේ තමයි මැහුම් උපකරණ සියල්ල නැතුව අපිට බෑ අපේ ඇඳුමේ අපිට අවශ්‍ය විලාසිතාවේ නිමාව